යට පොළෙන් ඔය මේ වගේ පොළොවකට ගත්තොත් කොච්චරක් ඇද්ද උඩට? ආසම උනාට පහළ වෙයි ඉන්නේ. යන්න ඇතුළට නේ. කොළ පාට පරිසරය දැක්කම ආසයි නේද? ඒක වෙනම වයිබ් එකක්. ඉතින් කොළ පාට කියන්නේ මට නම් හිත නිවන අපූරු පාටක්. සීතල කඳු මැදින් ඇවිදගෙන යන මේ ගමන එන්නකො යන්න. දන්නවද අර ඇයට පේන කෝච්චිය යන්නේ වටවල දුම්රිය ස්ථානයට නේද කියලා අපි කතා වුණා. අපි උදේ කෑම ගන්න ගමන් තමයි මෙන්න මේ අපූරු කෝච්චිය දැක්කේ. පුතාගේ පන්තියේ ආදරණීය සෙන්සේ, ආදරණීය සහෝදර මිතුරු මිතුරියන් එක්ක අපි මේ ඉන්නේ නුවරඑළියේ යන ගමන්. නිවාඩුවේ ගත කරන්න කියාපු පරිසරය කීවොත් මන් නිවැරදි නේද? හරි. අපි දැන් මේ යන්නේ ඉස්සර වෙලාම පිදුරු තලා කළ කන්ද නගින්න. යමුද? කන්ද වටේ මොනවද තියෙන්නේ කියලා බලන්න. වටේම තියෙන මහා රූස්ස ගස් කොළන් සීතල මීදුම අතරින් හරි අපූරුවට පිපිලා හෙනහෙන මල්ගුමු අතරින් ඇවිදගෙන යනකොට හරියට සුරංගනා කතාවල තියෙන ලෝකයකට ඇත්තටම ආවා වගේ කියලා හිතෙනවා. බලන්න ස්වභාවික පරිසරය කොච්චර ලස්සනද කියලා. කන්ද උඩ පන්සලකුත් තිබුණා. පිදුරු තලා කළ කන්ද කියන්නේ හරි අපූරු තැනක්. අපි දැන් මේ ඉන්නේ කන්ද මුදුනටම ඇවිල්ලා. කන්ද මුදුනේ හිටියට මෙතන උසම තැන නෙවෙයි. මෙතනත් උසම තැන වෙනමම තියෙනවා. වටේම තියෙන්නේ මීදුම. හැබැයි අපේ රටට ආවේනික ශාක බොහොමයක් මම මෙතනදි දැක්කා. ඒ අතර මහරත්මල හැම තැනම පිපිලා තිබුණා. අර ඈත පේන කොටුව පේනවා නේද? අර ඈත පේන්නේ ඒ තමයි ලංකාවේ උසම ස්ථානය. ඉතින් මම හිතුවා මගේ ආදර පැටවුන්ට ලස්සන රචනාවක් ලියන්න හොඳ කරුණු ටිකක් මෙතන කරන්න. හැබැයි එතනදී හරි සිද්ධිත් වුණා. ඉතින් බලන්නකෝ. සමහර අය ලෙස්සනවා, සමහර අය වැටෙනවා. ඔන්න ඔය වගේ හරි අපූරු සුන්දර මතක සටහන් අපිට ඉතිරි වෙනවා. කොහෙද
අපි ඇවිල්ලා ඉන්නේ පීදුරු තලාගල කන්ද මුදුනට. මොනවද අපි කඳ මුදුනට ඇවිල්ලා බැලුවේ? අපි බැලුවා මද මේ දෙන්නත් එක්ක ලස්සන රචනාවක් කරන්න ගියා. පේනවනේ රොබෝල දෙන්නෙක් වගේ. මොන මිනිස්සුද? ගැම්මකට ඉන්න ඕනේ. මේ උසම කන්ද ලස්සන කැලෑමල් දැක්කම ආසාවෙ බෑ නේද? සුළං පාර මාර සැරයි. ඒ තරම් හුළඟක් මෙතන තිබුණා. දෝනි බබාව හිනස්සන්න ගත්ත පොඩි වෑයමක්. මට ඕනුනා එයත් එක්ක ලස්සන වීඩියෝ එකක් ගන්න. ඔන්න ඉතින් ඒ ආසේ සින්දුවකුත් කිව්වා ඉතින්. වංගු පහු කරගෙන ඔන්න අපි පිදුර තලාගලින් ඊළඟට ඒකල් ටව එකට තමයි ආවේ. එතනත් හරිම ලස්සනයි. උඩ ඉඳන් පහළ බලනකොට පුංචියට පේන ගෙවල්, ඇලදොලවල්, ගංගා හරිම ලස්සන පරිසරයක් එතනත් අපි දැක්කා.
ඊට පස්සේ අපේ ක්‍රිකට් පාක් එකටත් ආවා. ක්‍රිකට් පාක් එක හැදිච්ච හැටි හරි අපූර්ව ලස්සන කතාවක් තියෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමුකෝ. මං හිතන්නේ ගොඩක් අය ඒ කතාව දන්නවා. ඉතින් සුන්දර මතකවලින් පිරුණු අපි මේ චාරිකාවේ පළමු දවස නිමා වුණේ මෙහෙම. ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.